ආයුබෝවන් කොහොමද? ගොඩක් කට්ටියට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අපි හදන නිෂ්පාදන කොහොමද විකුණන්නේ කියන එක. හැමෝගෙම එන ප්‍රශ්න තමයි විකුණන්න ගියාම මාර ලොකු ප්‍රශ්න ඒගොල්ලන්ට එනවා. මේ ප්‍රශ්න වලට කොහොමද මුහුණ දෙන්නේ? ඉතින් ව්‍යාපාරයක් කරනකොට ඒ ව්‍යාපාරෙදී අපිට එන පළවෙනි ප්‍රශ්න තමයි අපි කරන නිෂ්පාදනය අපි කොහොමද අලෙවි කරන්නේ කියන එක. අලෙවි කරන්න ක්‍රමයේදී අපිට එන වැදගත්ම දේ තමයි අපි අලෙවිකරුවෙක් වශයෙන් අපි නිෂ්පාදකයෙක් වශයෙන් නම් අපිට නිෂ්පාදනය කරන්න පුළුවන්. අපිට තේකොළ ගත්තොත් තේකොළ පැකට් එකක් නිෂ්පාදනය කරන්න පුළුවන්. හැබැයි අපි නිෂ්පාදනය කරන නිෂ්පාදන භාණ්ඩය අපි කොහොමද අලෙවි කරන්නේ? පළවෙනි එක. අපි කතා කරමු කොහොමද අපි අලෙවි කරන්නේ? අලෙවි කරන්න පළවෙනි එක අපි නිෂ්පාදනය කරන භාණ්ඩය අලෙවි කරන්නේ කා හරහාද? පළවෙනිම දේ. අපි ගත්ත සාමාන්‍යයෙන් අපි වෙළඳසැලක් හරහා අලෙවි කරනකොට අපි කියමුකෝ උදාහරණයක් වශයෙන් කඩේකටත් මේක ගෙනියනවා. මුදලාලි කෙනෙක් හරහා ඕනේ අපි මේක පාරිභෝගිකයාට යවන්න. එතකොට පළවෙනි සිද්ධාන්තය තමයි අපි මුදලාලිත් එක්ක තියෙන සහ සම්බන්ධතාවය. අපි කොහොමද මුදලාලි කෙනෙකුට ගිහිල්ලා එයාට පුළුවන් අපේ බඩුව ගන්න හෝ නොගෙන ඉන්න තියෙන හැකියාව තියෙනවා. එතකොට පළවෙනි ගමනටම අපි සාමාන්‍යයෙන් භාණ්ඩයක් අරගෙන යනකොට මුදලාලි බලාගෙන නැහැ එකපාරටම අපේ බඩුව අරගෙන එයාට විකුණන්න. ඒක පළවෙනිම දේ. එයා කැමති අපේ නිෂ්පාදන කියන්නේ අපි සාමාන්‍යයෙන් තරඟ කරන්නේ මහා විශාල සමාගම් සමග. ඉතින් අපේ නිෂ්පාදනය පොඩි වෙන්න පුළුවන්. හැබැයි අපිට අපේ නිෂ්පාදනය ඉදිරිපත් කරන්න මුදලාලට ඉදිරිපත් කරන්න ඒ කඩේ අයිතිකරුට ඉදිරිපත් කරන්න පුළුවන් හැකියාවක් අපි සතුව තියෙනවා. නැත්නම් වෙන්නේ අපි කොච්චර නිෂ්පාදනය කළත් අපිට හරියට අපේ භාණ්ඩ වෙළඳපොළ තුල ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. ඒක නිසා ඉදිරිපත් කිරීමේ හැකියාව පළවෙනිට වර්ධනය කරගන්න ඕනේ. කොහොමද අපි ඒක වර්ධනය කරන්නේ? ඉතින් උදාහරණයක් ගමු. අපි උදේ පාන්දර කඩේ අරපු ගමන්ම අපි අරගෙන යනවා පළවෙනි ගමන. මෙන්න අපේ බඩු ටික තියෙනවා. ගිහිල්ලා අරගෙන ගිහිල්ලා ගෙලිම මුදලාලට ගිහිල්ලා කියනවා. මෙන්න අපි තේකොළගේ නිෂ්පාදනය හදලා තියෙනවා මාත්‍යා. මේක විකුණන්න පුළුවන්ද? එතකොට සාමාන්‍යයෙන් මේ වෙලාව කාලය අනිවාර්යෙන් වැදගත් වෙනවා. උදේ පාන්දර කඩේක සාමාන්‍යයෙන් තියෙන කලබලකාරීත්වයයි වැඩ කොටස් ගොඩක් වැඩි. එතකොට මුදලාලට සාමාන්‍යයෙන් කතා කරන්න හැකියාවක්වත් නැති තරම්. ඒ වගේ වෙලාවට අපි ගිහිල්ලා අපේ නිෂ්පාදන ඉදිරිපත් කරන්න ගියොත් එimhe අපි ඒවල පළවෙනි ගමනම අපි පරාජයටපත් වෙනවා. ඒක වැදගත්. සාමාන්‍යයෙන් හොඳ වෙලාවක් තෝරගන්න සාමාන්‍යයෙන් මුදලාලි නිවාඩු පාඩුව සාමාන්‍යයෙන් ඉන්න වෙලාවක් සාමාන්‍යයෙන් උදේ නැතුව 11 වගේ ඒ වගේ කාලය. ඒ වගේ සාමාන්‍ය තමන් තේරුම් ගන්න තමන් මොන වගේ වෙලාවකද ගිහිල්ලා අපි ඉදිරිපත් කරන්න කියලා. අනිත් එක අපේ හදිස්සියට කරන්න බෑ. කඩේ කස්ටමර්ස්ලා ගොඩාක් තව ඉන්නවා නම් ඒ හදිස්සිය අපේ ගිහිල්ලා අපේ බඩු ටිකක් දාන්න බෑ. ඒක දෙවෙනි එක. පොඩ්ඩක් කස්ටමර්ස්ලා ටික ඉවර වෙනකන් ඉඳලා මුදලාලිට කතා කරන්න පුළුවන් හැකියාවක් තියෙන වෙලාවක් වෙනකන් අපේ ඉවසීම ප්‍රගුණ කරලා අපි ඉන්න ඕනේ. දෙවෙනි එක. තව කාරණයක් තමයි අපි නිෂ්පාදන කොහොමද ඉදිරිපත් කරන්න ගෙනියන තමන්ගේ පර්සනැලිටි එක තමන්ගේ ස්වරූපය. සමහර වෙලාවට අපි නිෂ්පාදනයක් අරන් යනකොට අපි ටිකක් ප්‍රසන්න පෙනුමකින් යන්න ඕනේ. ඒතකොට තමයි මුදලාලි වුණත් කවුරු වුණත් අපෙන් වළුවක් ගන්න ටිකක් පෙළඹෙන ගතියක් ඇති වෙන්නේ. සමහර වෙලාවට ගෙදර ඇඳන් හිටපු අඳුම පිටින් කොට කලිසමක් ගහගෙන නැත්නම් සරමක් ඇඳගෙන නැත්නම් අපි කාන්තාවක් නම් නිකන් සාමාන්‍ය මම කියන්නේ එහෙම නෙක. Tamanට තියෙන දේ පිරිසිදුව ලස්සනට. ඇයි සමහර ලොකු සමාගම් වල සේෆ්ට්ලා ටයි එක දාලා ලස්සනට ඇඳගෙන ඒ විදිහට ඉදිරිපත් වෙලා ඉන්නේ. මොකද ඒ පළවෙනි පෙනුම
පළවෙනි දැක්ක අයි කන්ටැක්ට් එකේ ස්වරූපය අනුව තමයි මුදලාලි උනත් ගන්නවද නැති කියලා පළවෙනි ගමම තීරණය කරනවා. එයාට එපා කියලා හිතුනොත් එපාම තමයි. ඒක තමයි. ඉතින් ඒකින්ද අපි ඇඳගෙන යන ඇඳුම ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඊට පස්සේ අපි කතා කරන ස්වරූපය. අපි කතා කරන ස්වරූපයේ විශ්වාසවන්ත වෙන්න කතා කරන්න ඕනේ. වැඩි හරියක් අපි ගැන කියන්න යන්න ඕනේ නැහැ. අපි ගැන ලොකු වැල්වට අරන් කියන්න යන්න එපා. නිෂ්පාදනයේ තියෙන ගුණාත්මක භාවය ගැන කියන්න. නිෂ්පාදනයේ තියෙන ගුණාත්මක භාවය ගැනයි. එතනින් ගියාම මේකෙන් පාරිභෝගිකයට ලැබෙන වාසිය ගැනයි. අනිත් එක මේකෙන් මුදලාලට ලැබෙන වාසිය ගැනයි. ඒ තියෙන ගුණාංග ටික කරුණු ටික සරලව ඉදිරිපත් කරන්න. නැතුව මේක ගොඩාක් වෙලා අහගෙන ඉන්න බෑ යාට. මේක සරලව ඉදිරිපත් කරන්න. අනිත් එක අනිත් කෙනාට කතා කරන්න ගොඩක් ඉඩ දෙන්න. දැන් මුදලාලට කතා කරන්න ඕන නම් මුදලාලි මොකක් හරි ප්‍රශ්නයක් අහනවා නම් ඒ ප්‍රශ්නෙට මැදින් පැනලා හැමතිස්සෙම උත්තර දෙන්න ගියොත් ඒක එපා වෙනවා. මේ ගනුදෙනුවේදී මේකෙදී අපි හැමතිස්සෙම උපායශීලී වෙන්න ඕන. අපි කොහොමද උපායශීලීත්වයෙන් යුතුව මේක ඉදිරිපත් කරන්නේ? ගොඩාක් ඔය ෆේල් වෙන කට්ටියගේ පළවෙනිම දේ තමයි මේක විකුණන්න දන්නේ නැතිකම. අනිත් එක තමයි තව එකක් අපි මේව කරන්න දැකපු දෙයක් තමයි අපේ නිෂ්පාදන අනිත් නිෂ්පාදනත් එක්ක බලනකොට ඒ නිෂ්පාදන හා තරඟකාරීත්වයකින් යුතුව ඉදිරිපත් කරන්න පුළුවන් තරමට. සමහර ඒවා ලේබල් රැලි වැටිලා ලේබල් ඇත වෙලා එතනින් ගියාම පැකට් වල සීල් කරලා තියෙනවා සීල් එක ඇම්පරිලා ගිහිල්ලා. ස්ටිකර් කාර්වල තියෙනවා ඇලර්ට් කියන්නේ හරි සෙන්ටර් එකක් නැහැ. එතනින් ගියාම පැකට් එක කියන්නේ හරි ආකර්ශනීය විදිහට ඉදිරිපත් කරන්න ඕන. ආකර්ශනීයව නැතුව ඉදිරිපත් කළොත් ඕනෝ භාණ්ඩයක් ඒක පාරිභෝගිකයා මිලදී ගැනීමේදී දෙපාරක් හිතනවා. ඒක එකක්. අනිත් එක ලාභය. ලාභය ගැන හිතන්න එපා. අඩු ගාණටම දෙන්න. සමහර කට්ටිය කියන්නේ අඩු ගාණට දුන්නොත් තමයි මේක විකුණන්න පුළුවන් වෙන්නේ කියලා. අඩු ගාණට දීම එකම දෙයක්. නිෂ්පාදනයේ ගුණාත්මක භාවය තව දෙයක්. මොකද සමහර මිනිස්සු ඉන්න සල්ලි තියෙනවා. ඒ මනුස්සයාට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. එයාට ගාණ ප්‍රශ්නයක් නෙමෙයි. සාමාන්‍ය BMW එක පදින මිනිස්සෙකුට පෙට්‍රල් ලීටර එක මිල එච්චර උදව්ගත් වෙන්නේ නැහැ. අපි තේකොළ ගත්තත් ඒක සාමාන්‍ය Tamanට අවශ්‍ය කරන ලාභය ගන්න. ඒක හොඳ ගුණාත්මක ඒවා සාමාන්‍යයෙන් සමහර බ්‍රෑන්ඩ්ස් තියෙනවා ග්‍රෑම් 100 රුපියල් 350ක් විතර වගේ වෙනවා. ඒත් ප්‍රශ්නයක් නැහැ. ග්‍රෑම් 100 රුපියල් 180ක් තියෙනවා. ඒත් ප්‍රශ්නයක් නැහැ. ඒක තීරණය කරන්නේ පාරිභෝගිකයා මම ගන්න මේ භාණ්ඩේ මේක ගුණාත්මක භාවයක් ඇති. මිල අනුවත් ඒක රඳා පවතිනවා. අනිත් එක තමන්ගේ නිෂ්පාදනයේ සාමාන්‍යයෙන් එක නිෂ්පාදනයක් විතරක් සාමාන්‍යයෙන් එක බඩුවක් දෙකක් තියෙන කඩේකට අපි කවදාකවත් යන්න කැමති වෙන්නේ නැහැ. කඩේ ලස්සන බඩු ගොඩක් තියෙනවා නම් අපි යන්න කැමතියි. මොකද්ද හේතුව? හේතුව තමයි මිනිස්සුන්ගේ හිතේ ස්වභාවය. ඒගොල්ලෝ හැමතිස්සෙම බලාපොරොත්තු වෙන්නේ ගොඩාක් තියෙන තැනකට ගිහිල්ලා ලස්සනට මේ වුණා. ඒ වගේම තමයි අපේ නිෂ්පාදන එකක් නෙමෙයි. නිෂ්පාදන දෙක තුනක් හෝ හතරක් පහක් හයක් ඒ වගේ ප්‍රමාණයක් තියෙනවා. එක වර්ගයකින් එක තේකොළ වර්ගයක්, තව වර්ගයකින් තව තේකොළ වර්ගයක්, තව මිලකින්. ඒ වගේ නිෂ්පාදනවල ප්‍රමාණය වැඩි කරගන්න. එතකොට අපිට කඩේකට ගිහිල්ලා කතා කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ ගුණාංග අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. විකුණනකොට මම මේ කියන ගුණාංග ටික තමයි පොඩ්ඩක් මතක තියාගන්න. අනිත් එක සාමාන්‍ය සමහර වෙලාවට අපි ගියාට පස්සේ කෙලින්ම සල්ලි වලට මේක විකුණන්න බැරි වෙන්න පුළුවන්. සමහර ක්‍රමයක් තියෙනවා එක්කෝ බිලියන් බිල ගෙවන ක්‍රමයක් තියෙනවා නැත්නම් කොටස් වශයෙන් ගෙවන ක්‍රමයක් තියෙනවා. ඒක සුහදත්වය ඇති කරගන්න. පළවෙනි දවසේ මුදලාලිව තරහ කරගෙන අපිට මේ ව්‍යාපාරය කරන්න බෑ. එයත් එක්ක තියෙන සුහදත්වය ඇති කරගන්න. හැමතිස්සෙම දැන් පළවෙනි ගමන බඩු විකුවට පස්සේ දෙවෙනි ගමන ගිහිල්ලා ගිය ගමන් අපිට තියෙන පැයයි. එතකොට මලර අනිත් වල කරන ළමයා ගන්නක් තියෙනවා මොන්ටිසෝරියෙන් හරි නැත්නම් ඉස්කෝලෙන් ගන්න තියෙනවා. ඒ අතරමැද ගිහිල්ලා තමයි මේ ටික දාන්නේ. අපිට බලන් ඉන්න බෑ. ගිය හැටි මුදලාලි මෙන්න බට්ටු ගෙනාවා තියෙනවා අර මේක. ඒක කරන්න යන්න එපා. මොකද අපේ අවශ්‍යතාවය නෙමෙයි මුදලාලිගේ අවශ්‍යතාවය. අපිට කොච්චර වැඩ 1000ක් තිබ්බත් ඒක අපිට එයාට අදාළ නැහැ. ඒක අදාළ වෙන්නේ අපිට. ඒකින්ද
පුළුවන් තරම් තමන්ගේ කාලය අරගෙන යන්න. සමහර වෙලාවට අපිට දවසකට බලන්න පුළුවන් වෙන්නේ කඩ 10 නැත්නම් 15යි. ඇති. ඒ 15 බලන්න. ඒ 15න් 10ක් ප්‍රතික්ෂේප කළත් 5කට සාර්ථකත්වයෙන් ඔයාගේ භාණ්ඩ ඉදිරිපත් කරන්න පුළුවන් වුණා නම් ඒක සාර්ථකයි. සාර්ථක උපාය මාර්ග අනුගමනය කරන්න. මකුළුවෙක් වගේ වෙන්න. තමන්ගේ දැලට අවුවෙච්ච එකම කස්ටමර් කෙනෙක්වත් අතාරින්න දෙන්න එපා. කැඩිලා යන්න දෙන්න එපා. මොන ප්‍රශ්න තිබ්බත් සමහර වෙලාවට ප්‍රශ්න ගොඩක් තියෙනවා. ප්‍රශ්න කියනවා. දැන් සමහර වෙලාවට කියනවා අද තේකොළ ගෙනිහිල්ලා දැම්මට පස්සේ සමහර වෙලාවට කියනවා ඊළඟ සතිය යනකොට මුදලාලිත් බලනවා මෙයා කොහොමද එන්නේ? මෙයාට කොහොමද මේක මේ වෙන්නේ? මෙයාට පොඩ්ඩක් ප්‍රශ්නයක් දෙයක් දාලා බලන්න ඕනේ කියලා. ගියාට පස්සේ කියනවා තේකොළ වල මෙන්න මේවා කට්ටිය ඇවිල්ලා කිව්වා මේ විදිහයි අර මේ කියලා. එතකොට මොනසෙ බය වෙනවා. බය වෙලා අහන්න තියෙන ප්‍රශ්නෙට කෙලින් උත්තරයක් දෙන්න නැතුව බැලුවට අරන් කිව්වොත්. එහෙම කියවන්න යන්න එපා. මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නෙට ඩිරෙක්ට් කෙලින් උත්තර දෙන්න. මොකද්ද පොයින්ට් එක? තේකොළ බලන්න තේකොළ වල ස්වභාවය ඔයා චෙක් කරලා තියෙන්නේ. ඔව් මම චෙක් කරලා තියෙන්නේ. කොච්චර ප්‍රමාණයක් මේකට දාලා තියෙනවද? සාමාන්‍යයෙන් සමහර වෙලාවට මේ පාරිභෝගිකයා දාපු ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. අන්න නැත්තම් උණු වතුර වල තියෙන උෂ්ණත්වය වෙනසක් වෙන්න පුළුවන්. ඔයගේ මොකක් හරි පොයින්ට් එකක් තියෙනවා. පොයින්ට් එකෙන් පොයින්ට් එක කතා කරන්න. මෙන්න මෙහෙමයි. ඒක සමහරවිට මුදලාලි කරන පරීක්ෂණයක් වෙන්නත් පුළුවන්. ඒකට රවටන්න එපා. ඊට පස්සේ ආයෙ ගන්න කෙනාට කතා කරනවා. ඒ ගායකට වැඩි අදේක මෙහෙමයි මට මෙන්න මේවා පැමිණිලි ආවා. ඒ පැමිණිලි නෙමෙයි. ඒ කරන්නේ ඒ නිෂ්පාදනය පිළිබඳ සොයා බැලීමක් කරනවා. මෙයා කොහොමද මේක ඉදිරිපත් කරන්න කියලා. වගේ දේවල් ගොඩක් තියෙනවා. ඉතින් ඒවට සැලෙන්න එපා. හැමතිස්සෙම පුළුවන් තරම් භාණ්ඩයක් ඉදිරිපත් කරන්න යනකොට මම මේ කියපු කරුණු ඔළුවට අරගෙන මූලිකත්වය දෙන්න විකුණන්නම නෙමෙයි විකුණන්නම යන්න එපා. ඔළුවේ තිබ්බොත් විකුණන්නම ගිහිල්ලා පළවෙනි එකේදී අසාර්ථක වුණොත් දෙවෙනි එකේදී අසාර්ථක වුණොත් ආයෙ තමන් කලකිරෙන්න එපා. පළවෙනි එක දෙක තුන හතර අසාර්ථක වෙන්න පුළුවන්. හැබැයි 10 15 සාර්ථක වෙන්න පුළුවන්. ඒක තමයි සාර්ථකත්වයේ මූලික පියවර. බොහොම ස්තුතියි. අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු. තවත් තියෙනවා ගොඩක් කතා කරන්න දේවල්. ඊට පස්සේ අපි ඊළඟ එකේදී කතා කරමු කොහොමද තවත් මේක ඉදිරියට කරගෙන යන්නේ කියලා. බොහොම ස්තුතියි. අපි ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙමු.